ළමයා 9 days ගත්තත් ජීවිතේ ෆේල් නම් ඒකට වග කියන්න ඕන කවුද? අද කාලේ ගොඩක් අය ඉන්නවා ටෙක්නිකල් අතින් හරිම දක්ෂයි. ඒත් ඔෆිස් එකක පොඩි ප්‍රෙෂර් එකක් ආපු ගමන් එයාලා මානසිකව ඇද වැටෙනවා. ඇයි ඒ? එයාලා දන්නේ පාඩම් කරලා විභාග දිනන්න විතරයි. එයාලා කවදාවත් ඇත්ත ලෝකෙදී පරදින්න ඉගෙනගෙන නැහැ. පීඩා කරපු නැති ළමයි ගොඩක් වෙලාවට අනිත් අයත් එක්ක එකට වැඩ කරන්න දන්නේ නැහැ. මතක තියාගන්න එක්සෑම් රිසල්ට්ස් වලටත් වඩා ගොඩක් කම්පනීස් බලන්නේ මේ ස්කිල් එක. ඒ තමයි රෙසිලියන්ස්. මේක තමයි සාර්ථක මිනිස්සුන්ව අනිත් අයගෙන් වෙන් කරන හිඩන් ස්කිල් එක. ක්‍රීඩාවකදී පරදින එක, තුවාල වෙන එක සාමාන්‍ය දෙයක්. එතනදී තමයි ළමයෙක් ඉගෙන ගන්නේ අසාර්ථකත්වයේ දරා ගන්න. ඒ වගේම මේ දත්ත ඇනලයිස් කරලා ඇයි මම පරාද වුනේ කියලා ආයෙත් පීඩනයේ මැද උත්සාහ කරන්න. මෙන්න මේ බවුන්සින් බෑක් හැකියාව කවදාවත් පොතකින් ඉගෙන ගන්න බෑ. බොස්ගෙන් නෙගටිව් ෆීඩ්බැක් එකක් ආවම මානසික වැටෙන්නේ නැතුව ඒකෙන් දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන නායකත්වය ගොඩනගෙන්න එකම පදනම තමයි මේක. ඔයාගේ දරුවවත් මේ වගේ ශක්තිමත් නායකයෙක් කරන්න ඕන නම් ඒගොල්ලන්ට ඇත්තටම දිනන්න පුළුවන් ක්‍රීඩාවක් අදම හඳුනා ගන්න. ස්පෝර්ට් අන්ලීෂ් ටෙස්ට් එක හරහා විද්‍යාත්මකව ඒ තීරණය ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.